අලුත් අවුරුද්දක් කියන්නේ හුදෙක් දවසක් විතරක් නෙවෙයි. අපේ ජීවිතේ අපේ මනස මොහොතක් නතර වෙලා පරණ දේ අතහැර දාලා අලුත් බලාපොරොත්තු වෙත හැරෙන විශේෂ මොහොතක්. ඒ නිසාමයි අපි අලුත් අවුරුද්දට කිරිබත් හදන්නේ. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවද? ඒ ඇයි කියලා. කිරිබත් කියන්නේ කෑමක් විතරක්ද? නැත්නම් අපේ නිවසට සාමය, සම්පත්, සුබ ශක්තියෙන් ආරාධනා කරන ගැඹුරු අර්ථයක් තියෙන රීතියක්ද? අද අපි ඒ ගැන ඉක්මන් නොවී හිමින් සංසුන්ව අපේ හදවතට සමීපව කතා කරමු. ඔබ සැමට හදවතින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා. අද මේ වීඩියෝවෙන් මම ඔබත් එක්ක හිමින් කතා කරන්න යන්නේ අලුත් අවුරුද්දට කිරිබත් හදන එක අපේ නිවසට කොහොමද සුබ ශක්තියක් ආරාධනා කරන්න කියලා. මේ දේ ආගමක් ගැන කතාවක් නෙමෙයි. අන්ධ විශ්වාසයක් ගැනත් නෙමෙයි. මෙය අපගේ මනස, අපගේ සිතුවිලි, අප ජීවත් වෙන මේ නිවස එකම සංසුන් රිද්මයකට එක් කරන කුඩා වුණත් ගැඹුරු බලයක් තියෙන අර්ථවත් රීතියක් ගැනයි. කිරිබත් හදනකොට අපි භාවිත කරන අමුද්‍රව්‍ය දෙස බලන්න. බත්, කිරි, ජලය, ගින්දර මේ සියල්ලම ස්වභාව ධර්මයේ මූලික අංග. ජීවිතේ ගලා යන අත්‍යවශ්‍ය ශක්ති. කිරි කියන්නේ පෝෂණය, ආරක්ෂාව, මාතෘ සෙනෙහස. බත් කියන්නේ ජීවිතය, දෛනික ආහාරය, සමෘද්ධිය. මේ දෙක එකම වාජනයක් ඇතුළත සාමකාමීව එකතු වෙනකොට ඒ අතරින් සමබර සංසුන් සුබ ශක්තියක් උපදිනවා. ඒ නිසාමයි කිරිබත් කියන්නේ බඩ පුරවන්න හදන ආහාර වේලක් විතරක් නෙමෙයි. ඒ අලුත් ආරම්භයක සංකේතයක්. අපේ නිවසට සාමය, සමෘද්ධිය ආරාධනා කරන නිහතමානී රීතියක්. නිවසක් කියන්නේ බිත්ති හතරක් සහ වහලයක් විතරක් තියෙන අවකාශයක් නෙමෙයි. එය අප සිතන සිතුවිලි, අපි කතා කරන වචන, අපි දිනෙන් දින අත්විඳින හැඟීම්, මේ සියල්ලම එකට එකතු වෙලා ජීවත් වෙන ස්ථානයක්. අපි දිගටම කනස්සල්ලෙන්, කෝපයෙන්, බර හදවතකින් ජීවත් වුණොත් ඒ බර අපේ හදවතට විතරක් නෙමෙයි, අපේ නිවසටත් දැනෙන්න පටන් ගන්නවා. අලුත් අවුරුදු උදාව සැමරීම කියන්නේ එම බර එකවර ඉවත් කරන එකක් නෙමෙයි. එමීට සංසුන්ව සෙමෙන් අඩු කරගෙන යන්න ලැබෙන අලුත් අවස්ථාවක්. කිරි උතුරන මොහොතේ නිවස පුරා විශේෂ සුවඳක් හිමින් පැතිරේ. ඒ සුවඳත් එක්කම අපේ හදවත තුළ දිගටම එකතු වෙලා තිබුණු බර හැඟීම් සෙමෙන් සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ඔබට හදවතින්ම මේ වචන ටික හිමින් හිතන්න පුළුවන්. මේ ගෙදරට සාමය ඇතුල් වේ. මේ ගෙදරට අවශ්‍ය දේ කාලයත් එක්ක ලැබෙයි. මේ ගෙදර හැමෝම සංසුන් වේ. මේ වචන ඔබ කටහඬින් කියන එක අත්‍යවශ්‍ය නැහැ. ඒ මොහොතේ වැදගත් වෙන්නේ ඔබේ හදවත, ඔබේ සිතුවිලි, ඔබේ ශක්තිය. ඒ ශක්තිය හිමින් ආහාරයට ඇතුල් වෙනවා. අලුත් අවුරුදු උදාව කියන්නේ කිරිබත් අනුභව කරන සාමාන්‍ය වේලාවක් විතරක් නෙමෙයි. මේ මොහොතේ ගෙදර හැමෝම එකම වේලාවක එකම මේසේ වටා එකට එකතු වෙනවා. එකම ආහාර, එකම රසය, එකම සිනහව. ඒ සරල නමුත් ගැඹුරු මොහොත පවුල ඇතුලේ නොබිදිය හැකි බැඳීමක් හිමින් හදනවා. ඒ වෙලාවේ සුබ ශක්තිය ශබ්දයක් නැතිව, බලයක් පෙන්වන්නේ නැතිව එකිනෙකා අතර මෘදු ලෙස ගලා යනවා. අලුත් අවුරුද්දේ කිරිබත් අනුභව කරන මොහොත අපට හිමින් මතක් කර දෙනවා පැරණි දේවල් අතහැර දාන්න, පැරණි කරදර හදවතෙන් බිම තබා මනස සැහැල්ලු කරගන්න. සුබ ශක්තිය කියන්නේ බල කරලා අපට ලැබෙන දෙයක් නෙමෙයි. ඒක හිමින් සංසුන්ව අප ඉඩ දුන්නොත් අපේ මනසට ගලා එන දෙයක්. අලුත් අවුරුද්ද හුදෙක් දින දර්ශනයේ තවත් දවසක් වීමට ඉඩ නොදෙන්න. ඒ ඔබේ හදවතත්, ඔබ ජීවත් වෙන මේ නිවසත් නව දිශාවකට හරවන නව ආරම්භයක් වීමට ඉඩ දෙන්න. මේ අවුරුද්දේ ඔබේ නිවසට මුදල් පමණක් විතරක් නෙමෙයි, සාමය, යහපැවැත්ම, සිනහව සහ ආරක්ෂාවන් ඇතුල් වේවා. කිරිබත් හදනීම සරල මොහොතේ ඔබ නිර්මාණය කරන යහපත් චේතනා ධනාත්මක බලවේගයක් වෙලා වසර පුරා ඔබගේ නිවස ආරක්ෂා කරાવી. ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් හදවතින්ම සුබ නව වසරක් වේවා.